මගුලක් දකෝ කරන්නේ මේක කනත්තක් නෑ මැතිතුමා. මේක හොල්මන් තියනවද දන්නේ නෑ. යකෝ කනත්තර බයද මේ යමතියා මෙන්න මේ ගහවරියන්න මගුලක් කතා කරනවා පාතාල ලෝකේ බෝම්බ ඩප්පි අඩු කිනිච්චි අන්න මුරුච්චිත් එක්ක හැපිච්ච මට මේ හොල්මන් කියන්නේ බං නිකන් නතින් තින්තින්ඩෝ ආඩිවාලකේ බලු ගලක මන් දන්නේ මේ කීවත් ඒවට මං අහලා තියෙන විදිහට නම් ඇමතුමා ඔය හොල්මන් වලට වෙඩි වදින්නේ නැහැ අනේ නිකන් ඵලයන් බයි යන්න පිටිවදින්න නැති වාහන පිටිපස්සේ ඇම්බුලන්ස් යන රටේ ඒ හොල්මන්ට වෙඩි නොවදී තියේද බං තියෙනවා T56 මුන්ට හිල්ලෙන්න මම දැන් ඔබතුමා අපිටත් නොකිය මේ කනත්තට ආවේයි කියන්නකෝ. මං අදහස් කළා බං මේ කනත්තෙන් භාගයක් පිටරට කම්පැනි එකට විකුණන්න. අනික බං මගේ සාක්කුවට ඩොලර් ඩිනාර් වැටෙනවා නම් මට රට ජාතිය අමතක වෙනවා බං. මට පණ තියෙන උන්ටත් ජීවත් වෙන්න රටක් නැති කළා මදිවට. දැන් මැරිච්චුන්ගේ තනක් නැති කරන්න මේ හදන්නේ. කොහොමද කර කිව්වද? නෑ මතුමා මේ ඉලම මරු ඉලමනේ. ඇමතුමා හැබැයි මේ වැඩේට නම් මුළු ගමම කේස් වෙයි ඈ. මගේ සාක්කුවට සල්ලි වැටෙනවා නම් කමක් නෙවෙයි. රටක් විරුද්ධ වුණත් මට ඒක නිකන් nothing tintindo. Matakai handapane Ombal baik amat tenggulan Matakai handapane kendang hati
මතකයි හඳ පාන්නේ කන්දන් ආහටි ඇමතිතුමා පොරක් නම් මේ පැත්තට එනවා. හැබැයි මූ 24 hours ගහන එක්ක වගේ ඇමතිතුමා. ආන්න බලපන්. මෙච්චර ප්‍රශ්න තියෙන රටේ පැය 24 මූ බීලා ඉන්නවා කියන්නේ මුට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ වුණ තමයි මට හරියන්න මගේ වැඩේට. අද දවස සුබයි. මගේ වැඩේ කරගන්න. මතකයි හඳ පාන්නේ කන්දන් අප්පට බොලබා පොච්චි මේ අපේ ඇමතිතුමානේ මං හිතුවා මොකද මේ ඔබතුමා මේ විදිහට මෙතනට ආවේ කියලා ඔබතුමාට මම මතකද මන්ද ඒ මොනවා කතා කරනවද? එහෙම අමතක නවද මට මගේ මිනිස්සු ගැන? මට මේ පොඩ්ඩක් මගේ මේ මෙමරි අවුල් හින්දා මට මේ නම චුට්ටක් මතක නැහැ මම මේ. ඒකයි කල්පනා කරේ. කවුද බම්බු? මන් දන්නේ ඇමතිතුමා. මේ අපතේ දැක්කෙත් අදයි මම. මෙමරියේ පොඩි අවුලක් තිබුණේ. සාමාන්‍යයෙන් ඉතින් ඕක මේ ඇමතිවරුන්ට තියෙනවනේ මෙමරි කේස්. දැන් නම් ඉතින් අපේ නංගම් මනක්කල් පිට වුණාට මම තමයි ඇමතිතුමා කන්ද කුමාර කියන්නේ. හරි හරි දැන් මතකයි. කන්ද කුමාරනේ. කන්ද කුමාර කියන්නේ මේ ස්කන්ද කුමාරද? නෑ. ඒ ඉස්සන කාලේ දැන් වැඩ කරන්නේ නෑ. දැන් නිකම්ම කන්ද කුමාර. හරි. ඒකට කමක් නෑ. දැන් මේ යාම වෙලාවේ ඔබතුමා මෙතනට ආපු කාරණාව කියමුකෝ. මගේ නෑනේ නන්දේ ලොකකම්. මං ඉන්නේ පොඩි මිනිහක්. ඉතින් මටත් ෂොට් එකක්. ඒකනේ කියන්නේ අප්පා. පොඩි මිනිහත් එක්ක ඉන්නවා කියලා මගේ පාකෙට කලින් දෙපා. මං දැනගත්ත කරේ අත දාගන්නකොටම ඕක වෙනවා කියලා. මොනවද බම් මේ අරක්කු? කවද පෙරපුවද? කොට ඕනනම් මන් දෙන්නම් අරක්කු නාන්න යකෝ. ලොරි එකට අරක්කු දෙන්නම් මම. ඒ කියන්නේ අඩු තියනවා කියලා. ස්ටෑන්ඩ් බයි දිනවා බං වාහනේ. ඔබතුමා දෙයියෙක්නේ. අයනම් මේ තවුට්ටක්. එපා. ඔබ දාලා මගේ උරකටත් එක පිච්චිලා තියෙන්නේ. එහෙනම් ඉතින් කියමුකෝ බලන්න ආපු කාරණාව. නන්දේ. යම් පොඩි වාහනේ ගිහලා කතා කරමු. බලාගෙන. මෙන්න මේකයි කන්දේ කාරණාව. පිටරට කම්පැනි එකකින් හෝටලයක් දාන්න හොඳ ඉඩමක් හොයනවා. මං ඉතින් උන්ට මේ කනත්ත පෙන්නවා. උන් වැඩේට එක පයින් කැමති. අපි මේ කනත්තෙන් භාගයක් උන්ට විකුණමු. උන් අපිට හොඳට ගෙවනවා. මං ඔබට ගාණක් දෙන්නම්කෝ. ඈ? මට? ඔව්. එහෙනම් ඉතින් අපි මේ කනත්තම විකුණමු. බෑ. එහෙම කරන්න ගියොත් කේස්. අපි මේකෙන් භාගයක් දෙමු. ඔබ මට එකම බැලන්ස් කරලා දීපන්කෝ. ඒ හොඳටම ඇති. ගම. ඔව්. ගම කියන්නේ ඇමතිතුමා මට ඒ කියන්නේ මේ කන්ද කුමාරට මේ රටමුණත් බැලන්ස් කරන්න පුළුවන් මිනිහෙක් මම. මට ඒවට මිනිස්සු ඉන්නවා ඇමතිතුමා. මිනිස්සු ඉන්නවා. එක SMS එකෙන් මට මෙතනට ගෙන්නන්න. මිනිස්සු. මට මෙතනට ගෙන්නන්න පුළුවන්. මෙන්න බුලට් එක. දෙල මාරපු මායනේ. පිස්සුද ඇමතිතුමා?
ඒකි වලලපු තැන්වල ඇමතුමා දැන් ගසුත් පෙරේලා. මේ චුට්ටක් ඒකිත් වගේ තමයි නේද ඇමතුමා? මොකද මේ අපේ ඇමතිතුමා නිකන් බය වෙලා? මම මොකට බය වෙනවද? මේ ඔක්කොම මගේ මිනිස්සුනේ. මේ ඔක්කොම ඔබතුමාගේ තමයි. හැබැයි ඉතින් මේ කට්ටියත් බලන් ඉන්නේ ඔබතුමා මෙතනට එනකන්. අම්මපා හැබැයි මේ විදිහට නෙමෙයි. නංගි වා හරිම ලස්සනයි නංගි. හරියට නිකන් සීගිරි අප්සරාවෙක් වගේ. ඒක ඇත්ත. උඹලා වගේ උන් නිසා තමයි සීගිරි අප්සරාවියොත් ගල්ුනේ. මටත් මෙතෙන්ට එන්න උනේ උඹ නිසා. හොවා ගණන් ගන්න එපා නංගි. ඔවා මේ විරුද්ධ පක්ෂයේ කියන කතානේ. ඔවා ආසේ නැද්ද? මගේ සෙක්‍රටරි වෙලා කොටට ඇඳගෙන මගේ ළඟටලා ආදරෙන් ඉන්න. මං හොඳට ගෙවනවා. අපම්ම. නවත්. නෑ මේ ඇමතියා මාව මරපු එකේ පලිය ගන්න මේක තමයි හොඳම අවස්ථාව. සාක්කි ඉල්ලේ නඩු ඉල්ලේ. මාය. උණ්ඩේ ඌ පස්සේ යනවට වැඩිය හොඳයි. උණ්ඩේ පස්සේ. උණ්ඩේ පස්සේ. ඔයන්නේ හොඳ උණ්ඩයක් පස්සේ තමයි. මූව දැම්ම මරලා බෑ. දැම්ම මරලා බෑ. තව විඳවන්න. තව විඳවන්න. කලබල වෙයි. කොයිද සුදු මැණිකේ මන් දැන් මෙච්චරලා කතා කරාට තාම ඔය සුදු මූණ බඩ පෙන්වන්නේ නෑනේ. පුතා කරන්න බලන්න ඔය සුදු මූණ බඩ බලන්න මට. අම්බෝ කන්නේ අතිවරයි යකෝ ඔල්පත් කන්නේ. අම්බෝ කන්නේ ඔල්පත් කන්නේ මේකේ පුදු අම්බෝ කන්නේ. මේකේ ඔල්පත් කන්නේ. ඔබතුමා හිතුවද මේ කනත්සේ හොල්මන් නැතුව බුදුවරු වැඩ ඉන්නවා කියලා? ඒ කියන්නේ ඔබ හොල්මනද? Ando, dale, te pago,